හෙලෝ කොහොමද ඔයාලට? අද මම මගේ වීඩියෝ එකෙන් අරගෙන ආවා ඩෝනට් එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි අද බලමු ඒකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. පාන් පිටි ග්‍රෑම් 250කින් තමයි අද මම මේ ඩෝනට් ටික හදන්නේ. මුලින්ම ඊස් ටික රෙඩි කරගන්න ඕනේ. කිරි මිලිලීටර් 100කට ඊස් තේ හැන්දක් වගේ දාලා විනාඩි 10ක් ඒක අපි පැත්තකින් තියාගමු. අපි දැන් පිටි මිශ්‍රණය හදාගමු. පිටි ග්‍රෑම් 250කට බටර් තේ හැන්දක්, රසායන ලුණු, සීනි, බිත්තරයක් ඒ ටික දාලා අපි අර කලින් හදලා පැත්තකින් තියාගත්තම කිරි මිශ්‍රණය ටිකෙන් ටික දාලා අපි ඩෝ එක හදාගමු. මේක අතේ ඇලෙන ගානට හදාගන්න. මේ ගානට ඩෝ එක හදලා අපි පැයක් වහලා තියාගමු. පැයකින් පස්සේ අපි මේ ආකාරයට තුනී කරගමු. දැන් මේ ආකාරයට පොඩි පොඩි රවුන්ඩ් ටික කපා ගමු. දැන් හරි. දැන් තෙල් ටිකක් ලිපේ තියලා හොඳට රත් වෙන්න තියලා බෙද ගන්න තමයි තියෙන්නේ. මේ ආකාරයට හොඳින් දුඹුරු පාට වුණාම ලිපෙන් ඉවත් කරගන්න. දැන් සීනි ටික රත් කරගමු. සීනි, චොකලට් ඕන දෙයක් අපිට ඩෝනට් එකට දාගන්න පුළුවන්. හදලා බලන්න. ඉතින් හරිම සොෆ්ට්, ඒ වගේම රසයි. පොඩි අයට හදලා දෙන්න පුළුවන්.